බෝධි බැඳගත් සිහින අතර වියකී යන සොඳුරු සිහින ඒලෙව රෑන පෝදා විශේෂ ගුවන් විදුලි නාට්‍ය පුතා ඔය ෆෝන් එක පැත්තක තියලා පාඩම් කරන්නකෝ. කොයි වෙලේ බැලුවත් ඕක අතේනේ. මොකක්ද අම්මා පාන්දර 3 ඉඳන් නැගිටලා පාඩම් කරා. දැන් මේ පොඩ්ඩක් ෆෝන් එක ගත්ත විතරයි කෑ ගහනවා. අයියෝ මේ ඔය දරුවට ඩිංගක් ඉන්න දීපම් බං. ඕනවට වඩා ළමයට කරදර කරන්න එපා. අනික මේ පාඩම් නොකරන ළමයෙක් නෙවෙයිනේ. ඇරත් කොළුවා හැම පාරම පන්තියේ පළවෙනි එකේ විභාගේ ගොඩ දාගනීවි. හා තාත්තලා පුතාලා ඕන මගුලක් කරගන්නකෝ. හැබැයි පුතේ විභාගෙට ලකුණු අඩු වෙලා මේ ගෙදරට එහෙම පය තියනව නෙවෙයි. උඹ විභාගෙට එක හරි එකක් ගත්තේ නැත්නම් උඹට පෙන්නන්නම් මේ අම්මා කවුද කියලා. හරි හරි අම්මා. ඔය කීවිල්ල නමත්තලා කොල්ලට තේ එකක් හදන් එන්න ඕනේ. කොල්ල තව ටිකකින් ඉස්කෝලේ යන්නත් එපයි. ඒක නෙමෙයි පුතේ. නරකද විභාගයෙන් පස්සේ මොකක් හරි හොඳ කෝස් එකක් කළොත්. අපේ නෙත්සර ඉන්නේ. එයා නම් ඔන්ලයින් මොකද්ද කෝස් එකක් කරනවලු. ඒකෙන් ෆ්‍රී IT කෝස් එකකුත් කරන්න පුළුවන්ලු. මම බැලුවේ මාත් ඒකට ජොයින් වෙන්න කියලා. හැබැයි කොල්ලෝ පරිස්සමින්. ඔය ඔන්ලයින් දැන් හැම එකකම ජාවාරම්කාරයෝ කියලා මේ මං අහගෙන අපේ ඔෆිස් එකේ කතා වෙනවා. මෙන්න මේක බීලා හිටහා. උඹ කෝස් කරන්න ඕනේ. කැම්පස් යන ලෑස්තිය. මං අපේ සමිතියෙන් ලෝන් එකකුත් දාලා තියෙන්නේ උඹ කැම්පස් වැඩවලට. දැන් ඕක බීලා ඉක්මනින් ලෑස්ති වෙන්න. කවිදු මෙහෙ වරෙන්කෝ. ලහිරුවා පොඩ්ඩක් හිටහන්. මං එනෝ. ගුඩ් මොර්නින්. මොකෝ බං නවලින් වගේ? නෑ බං. උදේ පාන්දර අම්මගේ චුරුචුරුව. මට හරි බයයි බං. මං විභාගේ ෆේල් වුණොත් අම්මා මාව ගෙදරිනුත් පන්නයි. අනික මං ආස කිසිම දෙයක් කරන්න නෑ බං. මට මේ ජීවිතේ එපා වෙලා තියෙන්නේ. අඩෝ ඔබ එහෙම කියන්න එපා බං. ඔබ අපිට වඩා දක්ෂයිනේ. ඉතින් ඔච්චර ස්ට්‍රෙස් ගන්න එපා. තව සතියයිනේ තියෙන්නේ. අපි කොහොම හරි පාඩම් කරලා එක්සෑම් එකේ ගොඩ දාගමු. මගේ ඔළුව. ලහිරුවා මගේ ඔළුව රිදෙනවා බං. ලහිරුවා. අඩෝ මොකද බං? අනේ නැන්දේ පොඩක් එන්නකෝ. මගේ අලුට මොකද වෙලා? කවිදු කතා කරපන්කෝ. අනේ මෙහෙම අරෙල්ලකෝ 19 යනුවටවත් කතා කරන්නකො. මේ දරුවෝ ඉස්පිරිතාලට අරන් යන්න. පුතේ අනේ මගේ කොල්ලට මොන වුණාද දෙයියනේ? අංකල් කවිදු. අනේ පුතේ කොමගේ කොල්ලා? එයාව ඇතුළට කතාන්ඩි. අන්න දොට එනවා. අනේ බුදු ඩොක්ටර් අපේ පුතාට මොකද වෙලා තියෙන්නේ? මේ අමාරුවක් නෑ නේද? මේ අර දැන් ටිකකට කලින් ගෙනාපු දරුවගේ පේරන්ට්ස්ලාද? අනේ ඔව් ඩොක්ටර්. කොහොමද ඩොක්ටර් මගේ අලුවට? හරි මෙහෙමයි. බට මුලින්ම කියන්නකෝ ඒ දරුවා මොකක් හරි ප්‍රශ්නක හිටියද? මං මේ අහන්නේ ලොකු පීඩනයක වගේ දෙයක. අනේ අපි දන්න තරමින් නැහැ ඩොක්ටර්. ඒකනේ අම්මා. ඒත් අපි ඔයාලගේ මේ දරුවගේ යාළුවත් එක්ක මෙන්න මේ පුතත් එක්ක කතා කරලා දැනගත්තු දේවල් එක්ක බලද්දී මේ ළමයා කාලයක් තිස්සේ ලොකු පීඩනයක ඉඳලා තියෙනවා. ඒ වෙන මොකෝත් ගැන නෙමෙයි. එයාගේ විභාග ගැන. ඔයාලා ගොඩාක් දරුවව ස්ට්‍රෙස් කරලා තියෙනවා අම්මා. ඒ ළමයා කියලා තියෙනවා ලකුණු අඩු වුණොත් අම්මා මාව ගෙදරින් එළවයි කියලා පවා. විභාග කරන්න ඕනි තමයි. ඒ වගේම මේ දරුවෝ ඒවට උනන්දු කරවන්නත් ඕනි. ඒත් ඒවම නෙමෙයිනේ අම්මේ ජීවිතය කියන්නේ. ඕනිම දෙයකට දරුවෙක්ව ඕනිවට වඩා අසීමිතව පීඩනයට ලක් කරන්න හොඳ නෑ. පුංචි දෙයක් නිසා ඇතිවෙන විපාක හරිම දරුණුයි. ඔයාලගේ පුතාගේ ඔළුවේ නහරයක් පුපුරලා මොලේට ලේ බහලා තියෙනවා. දැනට නිගමනය කරන්නේ මානසික පීඩනයක් නිසා
ඇතිවුණ කම්පනයක් හේතුවෙන් කියලා. එක්ස්ට්‍රීම් සෝරි. අපිට දරුවා බේරගන්න බැරි වුණා. අපි අපිට පුළුවන් උපරිම උත්සාහ කළා. මොකද්ද කිව්වේ? අනේ මගේ රත්තරන් පුතේ. දෙයියනේ මගේ දරුවා. මං උඹට කිව්වා මං උඹ මගේ කොල්ලව මරාගත්තා. පහවසර ශිෂ්‍යත්ව විභාගයේ ඉඳලා සාමාන්‍ය පෙළ උසස් පෙළ දක්වාම කොටින්ම කිව්වොත් වාර විභාගයකදී උනත් දරුවන්ට වඩා වැඩි උනන්දුවක් තියෙන දෙමාපියන්ට කියලා ඔබත් මමත් අපි හැමෝම අත්දැකීමෙන්ම දන්නවා. වෛද්‍යවරු, ඉංජිනේරුවරු, ගුරුවරු බිහිවෙන්න විභාග අත්‍යවශ්‍ය වුණත් මේ දේවල් වලට විතරක් නෙමෙයි වෙන යම් හෝ ඕනෑම දෙයකට දරුවන්ව ඕනවට වඩා මානසිකව තෙරපමින් උනන්දු කරවන එක හරියට මුණින් අතට නැවූ කලයකට වතුර පුරවනවා වගේ නිෂ්ඵල දෙයක්. මොකද ඒකෙන් වෙන්නේ තව දුරටත් දරුවන්ට ඉගෙනීම එපා වෙන එක. ඉතින් දෙමව්පියන් වශයෙන් ඔවුන්ට ක්‍රූර මානසික පීඩාවක් නොවී ආදරේ කරුණාවෙන් මේ දේවල් වලට උනන්දු කරවන්න ඔවුන්ව දිරිගන්වන්න ඔබ පුහුණු විය යුතුයි. ඔබට සූදානම් විය යුතුයි. ඉතින් ඔබ ලබන මේ පුහුණුව ඔබ ගන්නා ඒ සූදානම ඔවුන්ගේ සුබදායි වගේම සුවදායි අනාගතයට ලොකු රුකුලක් වේවි. ඉතින් මේ කතාව අනුවේදනීය සත්‍ය කතාවක් මත පදනම් වූවක් බව ඔබ දැනගත යුතුයි. ඉතින් රැඳ අපේ අභිප්‍රාය එවැනිම වූ සුන්දර අහිංසක මාර්ගකොලක් නොදැනුවත්කමින් පිටවෙන ඔබේ වදනක් ඉදිරියේ අකාලයේ මෙනෙනවයා නොදී මුළු රටක් ලෝකයක් සුවඳවත් කරමින් සුන්දරව පිපීමට අපේ අතහිත දීම පිණිසමයි.